හෙලෝ මචං. ඉතින් මේනේ බින්දු රටේ ඉඳන් ආවේ ඊයේ. දැන් ඉතින් බින්දු කියන්නේ සල්ලි බාගිය යහමින් තියෙන හොඳ සල්ලිකාර කොල්ලෙක්. හැබැයි ඉතින් මේ බින්දු මීට අවුරුදු 5කට කලින් නම් ජීවත් උනේ මෙන්න මේ විදිහට පාරායින්ඩ වෙලා හිඟාකක. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇති මේ විදිහට පාරායින්ඩ වෙලා හිඟාකකා හිටපු බින්දු කොහොමද අවුරුදු 5ක් ඇතුළත අර වගේ සල්ලිකාරයෙක් උනේ කියලා. හැබැයි ඉතින් මේකට බින්දුගේ සීයා නම් කියන්නේ ඔක දෙයියන්ගේ හාස්කමන් නිසා සිද්ධ වෙච්ච දෙයක්. ඊයගේ නිත්තනික වස්තරේ. හෙලෝ මචං. ඔබන් මන් දැක්කම ඔබෙන් මේ මිස් කෝල් කීපයක්ම ඇවිත් තියෙනවා. ඔබන් මේ අර ෆ්ලයිට් එක ඇවිල්ලා මහන්සියට පොඩ්ඩක් එහෙම නිින්ද ගියා. ඔව් මේ මං ඒ බඩු ටිකක් ගත්තා ඔක්කොම මේ මං නෙක්ස්ට් වීක් වගේ එන්නම් කොහෙනම් පොඩ්ඩක් උඹලා බලන්න. බින්දු පුතේ ඔසි මේ මචං පොඩ්ඩක් ඉඳපන් මේ මම ඔබට පස්සේ කෝල් එකක් දෙන්න කොහමද අපි නෙක්ස්ට් වීක් සෙට් කරන්න. හරි මචං හරි. ඔසි පුතේ උඹාර දේවාලට ගෙනියන්න ඕන බඩු ටික හැම ලාස්ට් කොල ගත්තා නේද? ආර පළතුරු වට ටිකනේ සී මේ ඒක හරි ඒක මොකක්ද සී? දැන් අතවල පළතුරු වට ටික විතරක් දීපුවාම හරිද? එතකොට උණ අනිත් බාර ටික දෙන්න කවුද මමද? අනිත් බාර හරි කිව්ව මොනවද සී? මං එහෙම මොකුත් බාර උන්නේ නැහනේ. මොන බාරද? ඉඳපම් මතට මතක් කරලා දෙන්න. තෝර මාත් එක්ක ගියපලවල උඩහ දේවාලේ වහලේ හදලා දෙනවා කියලා පොරොන්දුනා. එතකොට අර පල්ලෙහා දේවාලේ පෑමත් කෑල්ල දාලා දෙනවා කියලා පොරොන්දුනා. කන්ද දේවාලේ වාර්ෂික පෙරහැර කරනවා කියලා පොරොන්දුනා. ඒ මදිවිතර කලැමැද තියෙන දේවාලට එන පාර හදලා දෙනවා කියලා පොරොන්දුනා. තෝ වගේ බාර කීයක් නා උනාදකෝ? ඔය කියන විදිහට ඔය බාර ටික දෙන්න වුණොත් මට හුලන් නැතුව හුලන් විස්කෝතු කාලා ආයේ බේර් සයිඩ් පාරේ එහා කෙලෙ ඉඳන් මෙහා කෙලෙවට ආයි හිඟා කන්න වෙනවා. උඹට හමුනේ ඔය බාර ආහාර ටික හරියට ඔප්පු කරේ නැති නිසා. අනේ ඵලයන් සී යන්න